සමහර හාමුදුරුවරු කියනවා අපේ වැඩ අපි බලා ගන්නම් ඔයාලගේ වැඩ ඔයගොල්ලෝ බලා ගන්න කියලා. අපේ වැඩ අපි බලාගෙන අපේ වැඩ අපිට බලා ගන්න පුළුවන්. ඒ දේ තමයි දැන් මිනිස්සු කරගෙන යන්නේ. මොකෝ බෞද්ධ ආගම කියන්නේ අපේ ජීවිතයේ අඩිතාලම. බෞද්ධ ධර්මය කියන්නේ සිංහල ජාතියගේ ජීවන අඩිතාලම තමයි බෞද්ධ ආගම. ඉතින් එතකොට මේ බෞද්ධ ආගම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අපේ ප්‍රශ්නයක් තමයි. ඒ කියන්නේ අපි බලා ගන්න ඕන දෙයක් තමයි ඒක. ඒ වගේම අපි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නේදී අපි දැක්කා ජනාධිපතිතුමාගේ කියන්නේ රටේ පාලනය පිළිබඳ දැනුම. ඒ වගේම සමාජයේ තියෙන ඒ සමාජ වටපිටාව තියෙන දැනුම. ඒ වගේම මේ යටිකුට්ටු වැඩ දේශපාලනය වෙන යටිකුට්ටු වැඩ මේ දේවල් පිළිබඳව ජනාධිපතිතුමාගේ අදහස් දැකලා තමයි අපි ජනාධිපතිතුමාට ඡන්දය දුන්නේ. අපි පත් කරගත්තේ ජනාධිපති කෙනෙක්. ඒ වගේම විධායක බලතල තියෙන ජනාධිපතිතුමෙක් තමයි ප්‍රජාතාන්ත්‍රික ජනරජයක් විදියට ශ්‍රී ලංකාවේ ඉන්නේ මේ විධායක බලතල තියෙන ජනාධිපති කෙනෙක්. එහෙම නැතුව අර ගමේ තියෙන මරණාධාර සමිතියක සභාපති කෙනෙක්වත් ග්‍රාම සේවක කෙනෙක්වත් නෙවෙයි අපි පත් කරගත්තේ. එතකොට ජනාධිපතිතුමනි ඔබතුමා මේ පන්සල් වලට ගිහිල්ලා එක හාමුදුරුවන්ගේ අදහස් අපි ගරුතර ස්වාමීන් වහන්සේලාට ගරු කළ යුතුයි. දැන් අපි දකින විදිහට අපේ සමාජයේ අපි හිතන්නේ 100ට එකක් හරි ඒ කියන්නේ සිල්වත් භික්ෂුවක් අපිට හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ දේශපාලනයකටවත් මොනම දේශපාලනයකටවත් ව්‍යාපාරවලටවත් රැකියාවලටවත් ඒ පාරේ යන්නේ නැතුව නියම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයෙක් විදිහට සංඝයා වහන්සේ කෙනෙක් කියලා කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇත්තටම 1000කින් එකක් වගේ තමයි අපිට හොයාගන්න පුළුවන්. හැම හාමුදුරුවෝ කෙරෙහිම රැකියාවක් කරනවා. හැම හාමුදුරුවෝ කෙරෙහිම කුමන හෝ දේශපාලන පක්ෂයකට ඒ කියන්නේ දේශපාලන පක්ෂයකට වැඩ කරනවා. නැත්තම් කුමන හෝ ව්‍යාපාරයක් කරන මොනම ආකාරයකින් හරි මුදල් ඉපයීමේ මාර්ගයක යෙදෙන හාමුදුරුවෝ තමයි ගොඩක් ඉන්නේ. ඒ වගේම ඔය රත්නපුරේ පැතිවල පතල් වල ඉන්නවා හාමුදුරුවෝ. පතල් සම්බන්ධව පතල් හිමිකරුවෝ ඉන්නවා. මේ පන්සල් වල හාමුදුරුවෝ නැහැ. පතල් වල තමයි හාමුදුරුවෝ ඉන්නේ. ඉතින් ඒ වගේ තමයි ව්‍යාපාරික ස්ථානවල ඉන්න හාමුදුරුවෝ කඩවල් දාගෙන ඒවා ඉන්න හාමුදුරුවෝ. ඉතින් ඒ වගේ අයගෙන් ජනාධිපතිතුමේ අදහස් ගන්න එකේ මං හිතන්නේ ඒකේ ප්‍රතිඵලයක් තියෙයි කියලා. ඒ වගේම අපි ගරු කරන්නේ ජනාධිපතිතුමනි ඔබගේ අදහස් වලට. අපි ඡන්දෙ දුන්නේ ඔබගේ අදහස් වලට. නැත්තම් ස්වාමීන් වහන්සේලාගේ අදහස් වලට ස්වාමීන් වහන්සේලා කිව්ව නිසාවත් නෙවෙයි අපි ජනාධිපතිතුමනි ඔබට ඡන්දෙ දුන්නේ. අපි ගරු කරේ අපිට උමනා වුණේ ඔබගේ අදහස් ක්‍රියාත්මක කරන්න. අපි හිතුවා ඔබගේ අදහස් නිවැරදි අදහස් රටට ඵලදායි අපට ජනතාවට ඵලදායි අදහස් තියෙන නිසා තමයි අපි ඔබ පත් කරගත්තේ. එහෙම නැතුව මේ ස්වාමීන් වහන්සේලාගේ අදහස්වත් තව කාගේවත් අදහස්වත් ඒවා 100% ක්‍රියාත්මක කරන්න නෙවෙයි අපි ඔබ පත් කරගත්තේ. හරි අදහස් නිවැරදි අදහසක් නම් රටට වැඩදායි අදහසක් නම් ඒක හාමුදුරුවෝද පොඩි දරුවද ඒක ප්‍රශ්නයක් නෑ. ඒත් ඔබතුමා දැන් ක්‍රියාත්මක කරන්න හදන සංඝාධිකරණයක් පිහිටවන්න හදනවා මේ ස්වාමීන් වහන්සේලාගේ කීමට.
ඔබතුමා බලන්න ඒ ස්වාමීන් වහන්සේලාගේ අතීතය දේශපාලන පක්ෂ බෙදාගෙන මිනිසුන්ව පෙළපාලි යන්න මිනිසුන්ව හිත්වල දැඩි එක පක්ෂවලට විරෝධ ඇති කරලා මිනිස්සු අතර ભેද ඇති කරලා පන්සල් අතර ભેද ඇති කරලා පන්සල් දෙකට තුනට හතරට කඩාගෙන නිකායවල් බෙදාගෙන ඉතින් එහෙම ස්වාමීන් වහන්සේලාගෙන්ද ඔබතුමා මේ අදහස් අරගෙන සංඝාධිකරණයක් පිහිටවන්න හදන්නේ. බුද්ධ ධර්මයට බුදුරජාණන් වහන්සේ සංඝ රත්නය සංඝයා වහන්සේලා ඒ ශාසනයට දායාද කරනකොට මේ සඳහා නීති රෙගුලාසි පනවලා තමයි ඒ සංඝ පරපුර නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ජනාධිපතිතුමනි මොකටද තව සංඝ අධිකරණයක්? මේ බුද්ධ ධර්මය තුලම තියෙනවනේ මේ සංඝයා වහන්සේ කෙනෙකු තුල පිහිටිය යුතු දේවල් මේ බුද්ධ ධර්මය තුලම සඳහන් කරලා තිබෙද්දී ආයි අමුතුවෙන් සංඝයා වහන්සේලාට නීති හදන්නේ කුමටද? ඒ වගේම පන්සිල් පද 5 රැක ගන්න බැරි නම් ඔබතුමා යම්කිසි ස්වාමීන් වහන්සේගේ කෙනෙක්ගේ අදහසක් පිළිපදිනවා නම් ඔබතුමා ඉස්සෙල්ලම සංඝයා වහන්සේ පන්සිල් පද 5 රකින ස්වාමීන් වහන්සේ කෙනෙක්ද කියලා ඉස්සෙල්ලා බලන්න ඕනේ. මේක මේ සිවුරක් පොළොව ගත්ත පළියටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයම පසුපස යනවා කියලා අපිට හිතන්න බෑ. එහෙම හිතුවනම් අඩුම ගානේ පන්සිල් පද 5 රැක්කනම් අද මේ සමාජයට මේ තරම් මේ හාමුදුරුවරු ගැන මේ තරම් පිළිකුලක් ඇති වෙන්නේ නැහැ. මේ අපි පුංචි කාලේ හාමුදුරුවරු අපි දහම් පාසල් ගියාම අපේ හාමුදුරුවරු අපේ පොත අඩුම ගානේ අපේ පොතවත් අතින් අල්ලන්නේ. ඒකත් අර වේවැලෙන් තමයි පොත පෙරලන්නේ. ඒ තරම් සිල්වත්. ඒ තරම් මේ කාන්තාව කියන කෙනාගෙන් හාමුදුරුවරු දුරස් වෙලා ඉඳියේ. ඒ කියන්නේ කාන්තාව නිර්මාණය කරලා තියෙනම ස්වභාව ධර්මය මේ කියන්නේ ආකර්ෂණයක් ඇති වෙන විදිහටනේ. ඉතින් ගින්දරක් වගේ තමයි. ඉතින් එහෙම වුණාම ඒවෙන් ඈත් වෙලා ඉන්නම තමයි මේ අපි පොඩි කාලේ අපේ පන්සල් වල හාමුදුරුවරු මේ ක්‍රියා කරේ. ඒ කියන්නේ අපි පොඩි ළමයි කියලා අපේ එහෙම කිට්ටු වෙන්නේ අපිට. ඉතින් මේ ඒ කියන්නේ ඒ තරම් සිල්වත්. ඉතින් දැන් කාලේ හාමුදුරුවරුන්ට පන්සිල් පද 5වත් රකින්න බෑ කියන්නේ එයා හාමුදුරුව කෙනෙක් වෙන්න බෑනේ. එහෙම වුණාම එයාගෙන් අදහස් අරගෙන නම් මේ රාජ්‍ය පරිපාලනය කරන්න යන්නේ ජනාධිපතිතුමනි ඔබට වඩා අපිටයි වැරදුනේ කියලා තමයි කියන්න තියෙන්නේ. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. මම පුරවැසියෙක් විදිහට ඒ වගේම ජනාධිපතිතුමා පත් කරන්න ඡන්දෙ දීපු මේ පුරවැසියෙක් විදිහට මට ජනාධිපතිතුමනි ඔබතුමාගෙන් ඉල්ලන්න තියෙන්නේ ඔබගේ අදහස් ක්‍රියාත්මක කරන්න. රටේ 90%ක් විතර ජනතාව මං හිතනවා ඔබටයි කැමති. ඔබගේ ආණ්ඩුවටවත් ඔබේ ආණ්ඩුවේ ඉන්න අනිත් පුද්ගලයන්ටවත් නෙවෙයි මේ රටේ ජනතාව කැමති ඔබතුමාට. ඒක නිසා ඔබගේ අදහස් වලට ජනතාව ගරු කරනවා. ඔබගේ ස්වාධීන අදහස් ක්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලනවා පුරවැසියෙක් විදිහට. ඒ වගේම මේ හාමුදුරුවොත් එක්ක මේ සීලයක් රකින්න බැරි හාමුදුරුවරුන්ට 아무තු නීති හදන්න දෙයක් නැහැ ජනාධිපතිතුමනි. මේ ඔබගේ පක්ෂයේම තියෙන තේමාව මුළු රටම එක මිටකට නම් ආයි අමුතුවෙන් මේ වෙනම නීති හදන්න දෙයක් නැහැනේ. අධිකරණ වෙනම අධිකරණ වැඩක් නැහැ. ඊටත් මෙහෙම මේ වගේ ස්වාමීන් වහන්සේලා නම් ඉන්නේ ඒ උන්ටම බලය ගියාම ඒ උන් අමුතු රාජ්‍ය මේ පාතාලයට වැඩිය බලය තියෙන මේ පාතාලයක් බිහි වෙනවා මේ සංඝාධිකරණය පිහිටෙව්වොත්. මේ ඊට පස්සේ අර මේ ස්වාධීන මේ නියම සිල් රකින භික්ෂුන් වහන්සේලාට සංඝ රත්නයට ඒ ශාසනයේ ඉන්න ඉඩ ලැබෙන්නේ නැහැ. මොකෝ අර දූෂිත ආමුදුරවරු තමයි ඕවයේ බලය ගන්න. ඒ බලය ගත්තාම ඒ උන්ට ඕන විදියට ඒ උන්ට කරන්න ඕන බලු වැඩ ඔක්කොම කරගෙන ඒ සංඝාධිකරණය කියන පවුරක් බැඳ ගන්න උන්ගේ වටේ.
ඊට පස්සේ ඒක ඇතුලේ වෙනම අර පාතාලයට වැඩිය අපරාධ දූෂණ මේ ඔක්කොම වෙනවා ඔය සංඝාධිකරණය කියන පෞර වලට. ඒක නිසා ජනාධිපතිනි අපි පුරවැසි විදිහට ඉල්ලා සිටින ඔය සංඝාධිකරණ සංකල්පය ගේන්න එපා කියලා. ඒකට මේ ඔබතුමාට පුළුවන් නම් සාමාන්‍ය මිනිස්සුන්ගේ අදහස් අරගෙන ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ සංඝාධිකරණය කියන දේ පිළිහිටවන්න එපා. පිළිහිටුවොත් එහෙම මේ තීන විනාශයට වැඩිය ලොකු විනාශයක් වෙනවා. කියන්නේ මේ නියම සිල්වත් භික්ෂුන්ට මේ භික්ෂුන් වනගත වේවි මේ කියන්නේ මේ ඉන්න දූෂිත මිනිස්සුත් එක්ක පන්සල් වල ඉන්න බැරි නිසා. ඔබතුමාගේ විධායක බලතල පාවිච්චි කරලා වෙලා මේ අධිකරණ වලින් සාධාරණ යනකම් අපිට ඒ ඇත්තටම කියන්නේ සාධිකරණ වලින් සාධාරණයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ඒව ඇතුලේ කෝට් එක ඇඳගෙන ඉන්නෙත් මිනිස්සෙක්. අධිකරණේ ශ්‍රේෂ්ඨාධිකරණේ අගවිනිසුරු උනත් මිනිස්සෙක්. ඒක ඇතුලේ ඉන්න ඒ කෝට් එක ඇතුලේ ඉන්න මිනිස්සයාටත් වෙනම අදහස් තියෙනවා. ඒත් මිනිස්සෙක් මේක නිසා අනිවාර්යෙන් මේ දැන් රටපත් වෙලා තියෙන ඒ අනුව මේ විධායක බලතල පාවිච්චි කරලා වෙලා මේ බෞද්ධ ධර්මය අපිට සංකේතයක් විදිහට තියෙන මේ හාමුදුරුවරු නියම සිල්වත් භික්ෂුන් වහන්සේලා රැකගන්න ක්‍රියා කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ හාමුදුරුවොත් එක්ක ළඟින් යන වේස ගෑනුන්ටත් නීතියක් පනවන්න ඒ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම මේ සිවුරු හාමුදුරුවරුන්ගේ සිවුරු ගලවනවා වගේම මේ හාමුදුරුවොත් එක්ක ළඟින ගෑනුන්ටත් මේ දැඩි දඬුවම් පමනවන්න කියලාත් මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ ගෑනු වැරදියට අදහස් කරගන්න එපා. මේ ගෑනු කිව්වේ පුංචි දරුවෝ නෙවෙයි. අපචාර වලට ලක්වෙච්ච පුංචි දරුවෝ නෙවෙයි. මේ හාමුදුරුවොත් එක්ක මුදල් නිසා වෙන වරප්‍රසාද නිසාම හාමුදුරුවොත් එක්ක ළඟින ගෑනු මේට නීතිය ක්‍රියාත්මක කරන්න කියලාත් මම ඉල්ලා සිටිනවා.